මිගුම බන්ධනාගාරයේ ඇති උල්ලේ වැකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සිදු කරන විමර්ශන ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ විශාලම අපරාධ පරීක්ෂණවලින් එකක් බවට පත්වමින් තියෙනවා. වාර්තාවන තොරතුරු අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන රැඳවියන් 200කට ආසන්න පිරිසකට මිනිමරුන් ඇතුළු බරපතල චෝදනා යටතේ නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එය සිදුවොත් මෙරට ඉතිහාසයේ එකවර විශාලතම සැකකරුවන් පිරිසක් අධිකරණයේ හමුවට ගෙන යන නඩුවක් බවට මෙය පත්විය හැකි බව සඳහන් වෙන්නේ. විමර්ශන භාර නිලධාරීන්ගේ මූලික සොයා ගැනීම අනුව මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට සැකකෙරෙන ප්‍රධාන රැඳවියන් පිරිසක් පිළිබඳවද අවධානය යොමු වෙනවා. ඔවුන් අතර සුරේෂ් සහ බූරුමුණා යන අන්වර්ථ නාම වලින් හඳුන්වන පුද්ගලයින්ද සිටින බවට වාර්තා වී තිබුණත් ඒ සියල්ල මේ වන විටත් විමර්ශනයට යටත් කරුණු බව මතක තබා ගත යුතුයි. අනෙක් වැදගත් කරුණ වන්නේ බන්ධනාගාරයේ CCTV කැමරා දර්ශනයි. එම දර්ශන සියල්ලම විශේෂ කණ්ඩායම් විසින් විශ්ලේෂණය කරමින් සිටින අතර නිලධාරීන්ට පහර දුන් සහ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමට එම දර්ශන ප්‍රධාන සාක්ෂියක් ලෙස යොදා ගැනීම බව වාර්තා වෙන්නේ. ඉමින්ම බන්ධනාගාර අවිකපඩාවේ තිබූ ගිනි අවි රැඳවියන් අතට පත් වූයේ කෙසේද යන්න පිළිබඳවද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි. එහිදී අභ්‍යන්තරයෙන් කිසියම් සහායක් ලැබී තිබේද යන්නත් විමර්ශන කණ්ඩායම් සොයා බැලමින් සිටිනවා. මෙම සිදුවෙන් පසුව සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින දිවයින පුරා බන්ධනාගාර කීපයකම ආරක්ෂාව දැඩි කර ඇති බවත් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා අමතර ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ලබා දෙන්නේ අධිකරණයේ බවත් විමර්ශන අවසන් වන තුරු සැකකරුවන්ට ඒ චෝදනා තවමත් ඔප්පු වී නොමැති බවත් මතක තබා ගැනීම ඉතා වැදගත්.